ඕකේ බොයිස් ඉතින් එහෙනම් අපි ටීම් කෝඩ් එක දාමු අපේ account setting group එකට දැනටමත් මම මැසේජ් එක දැම්මා විතරයි මම දාලා තියෙනවා මේ මෙහෙම වැඩක් වෙනවා membership ඕනයි ටීම් කෝඩ් එකෙන් එන්න කියලා. ඉතින් කට්ටිය දැන් ගේම් එකට එහෙම ගිහින් ඇත්තේ 134ක් රියැක්ට් කරලා තියෙනවා මේකට. අපි දාමු ටීම් කෝඩ් එක 52යි 84යි 400 52 84යි 400. ඕකේ වොයිස් අපි දාලා තියෙන්නේ දැන් ටීම් කෝඩ් එක දායි මම හිතන්නේ කට්ටිය දැන් එනවා. ඊට පස්සේ අපි ඒ තුන් දෙනා ආවට පස්සේ අපි බලමු වැඩේ වෙන්නේ මෙහෙමයි. මම යාළුවට දෙනවා විනාඩි 3ක්. ඉතින් ඒ විනාඩි 3 ඇතුළත එයාලා දැන් තුන් දෙනෙක් එනවනේ. ඒ තුන් දෙනාගෙන් මචං දෙන්නෙක් අයින් වෙන්න ඕන. එතකොට ඉතුරු වෙන එක්කලාට තමයි අපි gift එක දෙන්නේ. හරිද? ඉතින් හදිසියවත් අයින් වුනේ නැත්තම් තුන් දෙනාගෙන් කාටවත් වීක්ලි හම්බ වෙන්නේ නැතුව යනවා. අපි දැන් මේ කට්ටියත් එක්ක කතා කරගමු. එහෙ වරෙන් කුඹ ඇනවද? මට වරෙන් බඩ පෙන්න ඇනවද ඔයි? හලෝ. ටීම් කෝඩ් එක දැම්ම ටක් ගාලා ගියා ටීම් කෝඩ් මේ මම වට රික්වෙස්ට් දැම්මා. ගන්නකො තුන් දෙනාම. හරි නෑ අලෝ දැම්මා ඕ පොඩ්ඩක් ඉන්න. කට්ටියට වීක්ලි දෙනවා කියලා හරිද මම වීක්ලි රින් එක දැක්කේ පස්සේ ටීම් කෝඩ් එකට එන්න කියලා ටීම් එකට යන්න මොනවා ආතාවනේ මම මම ඔයාලට රික්වෙස්ට් දාන්නම් ඉන්න. ඕකේ අපි වෙනම ගන්න ඕනේ නැත්තම් මේ කට්ටිය මචං අර එකෙක් නෑ. හරිනේ. ඕනේ වැඩි. පටන් ගත්ත දැනම හැව තියලා. හරිද? සමහරවිට ආපහු ටීම් කෝඩ් එක දාන්න. ඔය එකෙක් නෑනේ බා. ඉරවලිය ආපහු එඩිට් කරමු. ISCI ඕකේ අපි අලුත් එකකට එක්කෙනෙක් ආවා. අපි බලමු මේ ඉන්න තුන් දෙනාගෙන් කවුද gift එක ගන්න කියලා බලමු. හරි? කවුද මේ තුන් දෙනාට ඇහෙනවනේ කතා කරලා දාන්න තුන. මං කියන එක ඇහෙන්නේ නැද්ද ඇහෙන. එලකිරි. මේකයි සීන් එක. හරිද? ඔයාලා තුන් දෙනාට දෙනවා විනාඩි 3ක්. හරිද? ඒ විනාඩි 3 ඇතුළත දෙන්නෙක් මේ ටීම් එක අයින් වෙන්න ඕන gift එක අනිත් එක්කෙනාට දීලා. හරිද? දැන් හදිසියවත් අයින් වුනේ නැත්නම් ඒ කියන්නේ විනාඩි 3 ඉවර වෙද්දි දෙන්නෙක් හරි හිටියොත් කාටවත් gift එක හම්බ වෙන්නේ නැහැ. හරිනේ? තේරුණා සින්නේ? ඒ කියන්නේ ඔයාලා තුන් දෙනා කතා වෙලා විනාඩි 3ක් ඇතුළත ඔයාලා තුන් දෙනා කතා වෙලා ඔයාලා මට gift එක එපා කියලා යන්න ඕන. දෙන්නෙක් යන්න ඕන කොහොම හරි. හරිද? ඒක ඔයාලට පුළුවන් කතා වෙලා අනිත් කෙනාව යවන්න පුළුවන් ඔයාලට. හරි? හැබැයි විනාඩි 3 ඉවර වෙද්දී දෙන්නෙක් හරි හිටියොත් ඒ කියන්නේ තුන් දෙනාම හරි හිටියොත් කාටවත් හම්බ වෙන්නේ නැහැ. එක්කෙනෙක්ට කොහොම හරි විනාඩි 3 ඉවර වෙද්දී එක්කෙනෙක් ඉතුරු වෙන්න ඕන. ඒක ඔයාලා කතා කරලා තමයි වැඩේ කරගන්න තියෙන්නේ. හරිනේ? මේ හොඳ වෙයි කියලා වෙන්නේ අර එන ඔන්න ඔයාලගේ විනාඩි 3 දැන් පටන් ගත්තා. කවුද යන්නේ ඔයාලා තුන් දෙනා කතා වෙන්නේ. ඔයාලා තුන් දෙනා කතා වෙන්නේ. නම් බලපෑ මුන්ද කුණු හරි මයික් බගේලා ඒකනේ. කවුද යන්නේ? එන්නේ යන්නවනේ හරිද ඒ කාගේද මයික් බගේලා අරුන් ආකරන්න බලපගුණ ඒකනේ. මේ ලයිව් එකේ දින්නේ නෑ නේද නෑ වීඩියෝ එකක්. තව විනාඩි 2යි. මම යන්න ඕකේ වයිස් ඉතින් එක්කෙනෙක් දැන්ට මේ වෙලා ඉවරයි. කවුද යන්නේ කියලා. ආර්කේ යනවා. ඔයාලා දෙන්න දැන් ඔයාලා දෙන්න අතර තමයි සීන් එක තියෙන්නේ. මට සිරියල කිරියල. ඕකේ බයිස් ඉතින් විනාඩි එකමාරෙදිම මේ තුන් දෙනාගෙන් නම් මචං ඔන්න gift එක හරි සෙමිකට වොයිස් අපි දාමු. සෙමික මම ඔයාලට දාන්න වීක්ලියක්.
කතා කරන 3ක් එන්න. කතා කරන්න නැත්නම් අපි යාළුවා වයින් කරමු හරි. මෙයාලට ඒ සිද්ධියම තමයි අපලමු වීක්ලි දෙකක් දෙමු අපි මේකෙන් බලමු කාටද යන්න කියලා. මේ මගේ මේ වීක්ලි තියෙනවා මේවා මට ක්ලේම් කරන්න අමතක වෙනවා ඔයි. අපි තව එකක් දාලා තියන්නේ ඒලකිරි එකයි. හෙලෝ ඇහෙනවද කතා කරනවද? කතා කරන්නේ නැත්නම් හලෝ. ඒකක කතා කරන්නේ නැද්ද? හෙලෝ කවුද ඒ? තාතා සතා ඒලකිරි මයිකෝ රිකට් ගන්නකෝ කොයි බ්ලැකා කතා කරනවනේ. මේ මුගේ බොට් account එක යන්නේ බා. බොට් එක වන්නේ කලින් එක වික්කනේ. නෑ අර අපික මූ කතා කරන්නේ නැද්ද? හලෝ ඩන් ආයිලකිරි මේ ඔයාලා මේ සිද්ධිය වෙන්නේ මෙහෙම හරිද? ඔයාලට මම විනාඩි 3ක් දෙනවා. හරිද? දැන් මම ඔයාලට දෙන්නේ වීක්ලියක්. හරිද? වීක්ලි මෙම්බර්ෂිප් එකක් දාලා දෙනවා. එක්කෙනෙක්ට තමයි දාලා දෙන්නේ. හරිද? වීක්ලි වුණත් නිකන් දෙන එකනේ. හරි. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා 3 දෙනාගෙන් දෙන්නෙක් මට වීක්ලි එපා කියලා ඔයාලා යන්න ඕන. හරිද? විනාඩි 3ක් තියෙනවා. ඔයාලා 3 දෙනා කතා වෙලා එක් කරන්න. හරිද? ඒ කියන්නේ එක්කෙනෙක්ට gift එක දෙන්න ඔයාලා 3 දෙනා plan කරන්න ඕන. හරිද? හදිසියත් විනාඩි 3 ඉවර වෙද්දී දෙන්නෙක් හරි ඕන දෙන්නටම ඕන එකක වගේ හිටියොත් විනාඩි 3 ඉවරදී කාටවත් හම්බ වෙන්නේ නැහැ. හරිනේ? ඔයාලා 3 දෙනා කතා වෙලා කාටද gift එක ඕනේ කාටද ඕනේ නැත්තේ කියලා ඔයාලා තීරණය කරගන්න. විනාඩි 3 යන්න කලින් ඒක තීරණය වෙන්න ඕන. හරි? ඔයාලා විනාඩි 3 දැන් පටන් ගන්න. බිල්ලයි රිකට් ගන්නකෝ යන්න කලින්. එලකිරි මම රික්වෙස්ට් දාන්නම්. ඔයාලා 3 දෙනා කතා වෙන්න. ඔයාලා 3 දෙනා කතා වෙලා කියන්න. මම යන්නම් බා. කවුද යන්නේ? මම යන්න. සතා. සතා. එලකිරි. ඕකේ බොයිස් සතා gift weekly එපා කියනවා. අපලු දැන් මේ දෙන්න අතර. ඔව්. බිල්ලයි යන බිල්ලයි. හා. බිල්ලයි ඔව්. මට කොහොමද දැන් ගන්න වෙන්නේ මේ මම දැන් ලැග් වෙලා තියෙන්නේ. දැන් මම බෑක් කරු ගමන් ආව ටීම් කෝඩ් එක යනවා. එතකොට නෑ ඔයාගේ ID එක මට බලන්න පුළුවන්. බිල්ලයි ID එකට එවන්න. කො බ්ලැකයි මේ දනිතේ. ඔයාලා දෙන කතා වෙලා කියන්න මට. එනවා උඹ ගනින් මචං මේ වගේ යන්න දෙන්නට. යන්න දෙන්නට නෑ. යන්න හැටි යනවා. යන අයට යන්න දෙනවා. මගේ කොමක් ගත්තා දරන්න බොට් එක ඔන්නේ උඹ ගනින්. කාටද එපා කියන්නේ? බ්ලැක් එලකිරි එනන්න. දනිතේනේ. ඔව් දෙනෙත්. ඕකේ බයි ඉතින් මේකේ gift එක ගන්න දෙනෙත් ඔයාලට තව විනාඩි වීඩියෝ එකක් දාන්නේ. ඔව්. තව විනාඩි 2-3කින් මැටෙයි. 78යි 44යි 79යි 77යි 12. ඕකේ බොයිස් ඉතින් ඔයාලා දකින්න ඇති කට්ටිය මොනතරම් දැන් අපි විනාඩි 3ක් දුන්නට ගේම් එකේ ඉන්න කොල්ල කොයිතරම් මචං පරිත්‍යාගශීලීද කියලා මම හිතාවේ මෙතන කට්ටිය සෑහෙන්න මෙතන කතා වෙලා මට බෑ කියලා එහෙම හින්න සෙල්ලමක් දායි කියලා ඒත් එහෙමුන්නේ නැහැ. ඒ කියන්නේ කට්ටිය මචං හරි එකපුතුයි අර තමන්ට නිකන් හම්බෙන එකත් දෙනව කට්ටිය ඩයමන්ඩ් නේ බං. ඔය ඩයමන්ඩ්ස් දෙන්නේ ඒ උනාට බලන්න කට්ටිය කොයිතරම් මොකක්ද කියන්නේ සාමූහික නෙමෙයි මේ පරිත්‍යාගශීලීද බලපන්. ඉතින් ඒ වගේ සුපිරි කොල්ලෝ ටිකක් ඉන්නේ ඒත් එක්කම මේ අපි අපේ ඩයමන්ඩ් টপ අප් එක මේ ස්පෙක්ස් ඩයමන්ඩ් ස්ටෝර් එකෙන් අපි කරලා දෙමු මේ මොකද ඔයාලට टॉप अप කරගන්න ඕන මම මේක ඔය රයිනෙන් දාන්න. ඉතින් පොරගේ ඩයමන්ඩ් ස්ටෝර් එකෙන් ඔයාලට පුළුවන් টॉप अप කරගන්න. පොර වැර ටික පට්ටටම කරලා දෙනවා. ඒ කට්ටියට වීක්ලි වැටේ. ඉතින් ඔයාලට අඩුම ගන්න විශ්වාසවත් විදිහට ඔකෙන් ඩයමන්ඩ් টॉप अप කරගන්න පුළුවන්. එහෙනම් බොයිස් ඉතින් අපි වෙන වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔයාලා අපේ account store channel WhatsApp channel එකකට join වෙලා ඉන්න. මොකද ඒකේ මේ වගේ gift එහෙම දෙද්දි ගොඩක් දුරට ඒකෙමුත් දෙනවා. හරි. ඉතින් ඔයාලා ඒකට join වෙලා ඉන්න. එහෙනම් බොයිස් අපි කියන්නම්. හැමෝටම ආදරේ අපි සෙට් වෙමු ඊළඟ වීඩියෝ එකේ. එහෙනම් හැමෝටම ජය ගුරු උසාව ගාගෙන
මේ මෙවාල්ට මේ වීඩියෝ එක දන්නවනේ ෂෙයාර් දාන්න හරි